ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද log එකක් කරන්න හිතුවේ නෑ. හැබැයි මට මෙතනදී හිතුණා අද log එකක් කරා නම් හොඳයි කියලා. මොකද අපි වෙසක් එකට දඹුලු ගියා. හරිද? මට මේ යන්න හිතාගෙන ඉද්දිත් හිතුන්නේ log එකක් කරන්න ඕනි කියලා. හැබැයි යන මග හිතුණා මේ අද log එකක් කරා නම් හොඳයි කියලා. හරිද? ඒ හින්දා ඉතින් මම ඔන්න පටන් ගත්තා. මේ ඔන්න මුලින්ම ඉතින් දඹුල්ලට ආවේ මේ උදේ නම් ඉච්චර සෙනග හිටියේ නෑ. හැබැයි අපි එද්දි නම් මේ මාරම සෙනග ඒ හරියට ට්‍රැෆික් එක ආවෙත් හරි අමාරුයි. එහෙනම් ඉතින් අදත් log එක ඉවර වෙනකම් බලන්න. මුලින්ම අපි බුදු පිළිම බලන්න තමයි ආවේ. මම මේ කලින් එද්දි නම් මෙතනට ඇවිත් නැහැ. අර උඩටම නැග්ග විතරයි මතක. මෙතනට ඇවිත් නැහැ. මම හිතන්නේ මම මේ පළවෙනි පාර තමයි මේ මෙතන බුදු පිළිම බලන්න ආවේ. මේ ඒකත් බලලා ඊට පස්සේ තමයි අපි මේ ගල උඩටම නගින්න හැදුවේ. ඉතින් කියන්නකෝ ඔයාලට වෙසක් කොහමද? මට නම් මේ සැරේ ඇත්තටම දකින්න හම්බුනේ මේ වෙන සැරවල තරම් දන්සල් තිබ්බේ නෑ. ඇත්තටම අපි මේ වෙන සැරවල දන්සල් වඳින්න යද්දී ඇත්තට මාර විදිහට දන්සල් තිබ්බා. ඒ වුණාට මේ සැරේ එච්චර තිබ්බේ නෑ. දන්සල් තිබ්බා. හැබැයි අර වෙන සැරවල තරම් ගොඩක් දැක්කේ නෑ. මේ තිබ්බා බීම දන්සල් හම්බුණා අපිට සව් ඔවගේ දන්සල් ටිකක් තමයි හම්බ වුණේ. ඊට පස්සේ අපි දඹුලු ගල නගින්න පටන් ගත්තා. ඇත්තටම මේ දඹුල්ලේ මාර විදිහට කොණ්ඩ තියෙනවා. හරිද? අච්චාරු එහෙම මේ කියන්නේ එක එක විදිහට හදලා කඩ තියෙනවා දෙපැත්තේ. මේ මරු ඉතින් අච්චාරු ෆෑන් කෙනෙක්ට නම් මරු. මාත් එහෙම කෙනෙක් මමත් ගත්තා. හැබැයි මේ මම පෙන්නන්නම්කෝ ඉස්සරහට. මුලින්ම පටන් ගත්තේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක කවලා. මොකද ටිකක් නගිද්දි මේ මාර විදිහට දාඩිය දාන්න ගත්ත රස්නීනේ. ඒ නිසා අයිස්ක්‍රීම් එකක් කාලා පටන් ගත්තේ ඉතින්. මෙන්න මේ යාළුවන්ගෙන් නම් ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ මොනවත් උඩට අරන් යන්න බෑ. ඇවිත් මේ ඇඟට පයින්නවා. කන බොන දෙයක් එහෙම අරගෙන යන්න බෑ. උදුරලා කනවා. ඔය පේනෝනේ මගේ හැටි උඩට නැග්ගට පස්සේ මාර මහන්සි හොඳටම දාඩිය දාලා. උඩටම නැග්ගට පස්සේ නම් මාරම මේ හුළඟක් එනවා. ඒ මාරම ෆීලිං එකක් ඒක. සහ මේ උඩට පේන විව් එක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි වැඳලා එහෙම අපහ පල්ලෙහාට බැස්සා. මේ ගහ ළමයි හොර ගහක්. මතකද ඉස්සර ශිෂ්‍යත්ව කාලේ තිබ්බා මේ හොර කියලා පාඩමකට. මට ඉතින් ඒක මතක් වුණා. ඒ ගහ ලස්සනයි. මේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වා අච්චාරු. හරිද? අපි මෙන්න මේක ගත්තේ ලොකු කප් එකක්. මේ අවුලක් නේ මාරම රසයි. ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඇත්තට මේ යන වෙලාවේ නම් මාරම ට්‍රැෆික් එකක් තිබ්බේ. මේ හරි අමාරුවෙන් ඒ ටික ගියේ. අපිට ඉතින් ඔය යනමක සවුදන්සලක් හම්බුණා. ඊට පස්සේ බිස්කට් ඔය වගේ ටිකක් හම්බුණා. මේ ඒ කරලා කොහොම හරි කාලා බඩවල් පිරලා අපි ඉතින් ඔය දවල්ට මේ කණියර PNS එකට ආව. ඒත් අපිට කන්න බෑ. හරිද? ඊට පස්සේ මේ අපි කතා වුණා මොනවා හරි ෂෝටිස් එකක් කාලා මේ නෙස්ටි එකක් බොමු කියලා. මොකද දන්සා කාලම බඩ පිරෙනවා. ඔහොම කාලා අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් අදට log එක ඉවරයි. එහෙනම් ඉතින් අදත් log එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන log එකකින් හම්බ වෙනකල් හැමෝටම bye bye.